අයිබෝවන් සුබ දවසක්. යන්නේ ඇකඩමි ඔන්ලයින් YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න සියලු දෙනාම ඉතාමත් ආදරයෙන් පිළිගන්නවා. ඉතින් අද දවසේ මම පොඩි මට වුණ ආකරතැබ්බයක් ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්න ගත්තේ. මේ තියෙන මගේ drone එක DJI Mini Pro එක. ඉතින් මේක මම ලංකාවට ගිහිල්ලා vlog එකක් කරන අතරතුරේ හදිසි අනතුරකට පත් වුණා. ඒක තමයි පොඩ බයිසිකල් යන ගම මේකේ තියෙනවා ට්‍රැකින් සිස්ටම් එකක්. ඒ කියන්නේ බයිසිකල් එක ට්‍රැක් කරගෙන යන්න දාන්න පුළුවන්. ඉතින් මම ඒක දාගෙන ගියා. හැබැයි තැන ගත්තොත් එහෙම තැන ලොකු ගස් නැහැ. ගොඩාක් ලොකු ගස් නැහැ. නමුත් සාමාන්‍ය ගස් දෙකක් තිබ්බ. මම ඉතින් ඒක එච්චර හිතුවෙත් නැහැ ඇත්තටම. මම හිතුවා මේක ට්‍රැක් කරගෙන යයි කියලා. නමුත් අවාසනාවට මම යන ගමන් මට ඩ්‍රෝන් එකේ සද්ද ඇහෙන්නේ නැහැ බයිසිකලේ සද්ද නිසා. නමුත් මම රිමෝට් එකෙන් බලනකොට ඩ්‍රෝන් එක බිමට වැටලා. ඉතින් වැටලා තිබ්බේ වතුර වලකට. මම හිතුවා සාමාන්‍ය ඒ ටිකේම තිබ්බේ වෙල්ලෑයක්. මම හිතුවා වෙලකට වැටලා තියෙනවා. නමුත් වැටලා තියෙන්නේ වතුරට. මම ඩ්‍රෝන් එක ගන්නකොට කොහොමද මට ඩ්‍රෝන් එක හොයාගන්න විනාඩි 5ක් විතර ගියා. විනාඩි 5ක් 10ක් විතර වගේ ගියා. යනකොට ඩ්‍රෝන් එක තිබ්බේ වතුර ඇතුලේ රයිට්. ඊට පස්සේ මම ඉස්සරහ ඩ්‍රෝන් එක අරගෙන ගියා. හැබැයි මම ඉස්සලාම ඩ්‍රෝන් එක ගත්ත ගමන් කරපු දේ තමයි වතුරෙන් ගත්ත ගමන් මම ටක් ගාලා බැටරි එක ගැලුවා. බැටරි එක වල පැත්තකින් තියලා පුළුවන් ප්‍රමාණයට වතුර ටික ඒකේ අයින් කරා. ඒ කියන්නේ ඩ්‍රෝන් එකේ වතුර තිබ්බේවා පුළුවන් ප්‍රමාණයට මම ගසලා පිඹලා අයින් කරා. ඊට පස්සේ vlog එක කන්ටිනියු කරන්න නෑ හේතුව vlog එක කන්ටිනියු කරා නම් මට ඩ්‍රෝන් එක හොයගන්න හම්බෙන්නේ නැහැ. ඊට පස්සේ මම vlog එක එතන තියෙද්දිම පුළුවන් තරම් ටිෂු මං ගාව ටිෂු තිබ්බයි වෙලාව. ටිෂු වලින් පුළුවන් තරම් පිහලා මම නමුත් මගේ ගමන ගියා. මොකද අපි මම ඒක vlog එක කරන්න ගියපු තැනට ලඟ වෙලා හිටියේ. ඉතින් ඒ නිසා මට හිතුණා මේක ආයේ මේ අතහැර දාලා එන්න ඕනේ නැහැ. ඒ නිසා මේ ගිහලා මම එතනට ගිහිල්ලා GoPro එකෙන් වීඩියෝ ටික කරලා මම ආවා. නමුත් ආපු ගමන් මම ඉස්සෙල්ලාම කරේ බැටරිය කොහොමද ගලවලා තිබ්බේ. මම ඉස්සෙල්ලාම ඩ්‍රෝන් එක සුද්ධ කරපු එක තමයි කරේ. සුද්ධ කරන්න කියලා කියන්නේ ගලවන්න බෑ රයිට්. නමුත් මට පොපියුලර් එක කියන්නේ තරු ටික ගලවන්න පුළුවන්කම තිබ්බා. දෙන්නේ තරු ටික ගලවලා ඉවරලා මම තරු ටිකේ තියෙන මේ මෝටර වල තියෙන වතුරත් මම අයින් කරා. අයින් කරේ කොහොමද? මට ඇත්තට මේ වෙලාවේ අයින් කරන්න වෙන උපකරණයක් තිබෙන්නේ නැහැ. මම hear dryer එක අරගෙන hear dryer එකෙන් තමයි මම කොහොමත් පැය මම හිතන්නේ පැය 3කට කිට්ටු වෙන්න මම මේක dry කරා. ඉතින් ඒකේ ප්‍රතිඵලයක් හැටියට ඩ්‍රෝන් එක වැඩ කරනවා ප්‍රශ්නයක් නැහැ. හැබැයි එක බැටරියක් සවුත් වුණා. මගේ බැටරි 3ක් තියෙනවා. ඒ බැටරිය මේ දාලා තියෙන මේ B කියන බැටරිය සවුත් වුණා. මොකද මම මේක නම් කරලා තිබ්බේ ABC කියලා. ඉතින් මේ B කියන බැටරිය සවුත් වුණා. ඒක සවුත් වුණ එක හොයාගන්න තමයි මේ බැටරි එක ඇතුලේ මෙතන තියෙනවා පොඩි ස්ටිකර් එකක්. ඒ ස්ටිකරේ රතු පාට වෙලා තියෙනවා. සාමාන්‍ය බැටරි එක ඒ ස්ටිකර් එක සුදුයි. මේ වෙන්නන්න දෙයක් නැහැ. පේන්නේ ඇතුලේ තියෙන්නේ. සාමාන්‍ය ස්ටිකරේ සුදුයි. ඉතින් මේකේ රතු වුණාට පස්සේ ඒක වැඩ කරන්නේ නැහැ. රයිට්. ඒක තමයි සිද්ධිය. රයිට්. ඉතින් ඒ නිසා මට මේක හොයාගන්න ලේසි වුණේ මොකද රිමෝට් එකේ RC2 රිමෝට් එකේ මට ලොකේෂන් හොයාගන්න පුළුවන් කොහෙද තැනද ඩ්‍රෝන් එක ඩ්‍රොප් වුණේ කියලා. ඉතින් ඒ නිසා මම මේකෙන් හොයාගෙන ගියා. ඉතින් ඒ නිසා ඩ්‍රෝන් එක කොහොම හරි කරදරයක් නැතුව බේරගන්න හැකියාව තිබ්බා. ඉතින් ඒ නිසා මම මේක ඇත්තටම පැය 3ක් වෙලේ ඉඳන් මේ ඔක්කොම ටික මේ තටු මේ ටික දිගහැරලා ගලවලා ඊට පස්සේ කැමරාව මේ ඔක්කොම A to Z මම ඔක්කොම අර මොනවාද මේ hear dryer එකෙන් තනිකර ඒකේ තියෙනවා කූල් එකයි හොට් එකයි දෙකම මම වෙලාවකට හොට් එක දාලා වෙලාවක කූල් එක දාලා ඒ විදිහට හරිම සංයමයෙන් පැය 3ක් විතර ඩ්‍රෝන් එක ක්ලීන් කරා. ඉතින් ඒ නිසා මට මම කරන්න ගිහපු vlog එක මට කම්ප්ලීට් කරගන්න බැරි වුණා ඩ්‍රෝන් එකෙන් කරන ටික. නමුත් මේකේ ටිකක් තියෙනවා. මම ඒකත් ඔබට දාන්නම් විල්ලංකා ට්‍රැවල්ස් YouTube channel එක බලනවා නම් ඒකෙන් මම දාන්නම්. ඉතින් මම මේකේ මේ යන්නේ ඇකඩමි channel එකේ මේක කරන්න ඉතින් පොඩි අවබෝධයක් දෙන්න. ඉතින් මොකද මේ ඩ්‍රෝන් එක ඇත්තටම වතුර ගියොත් විශේෂයෙන් සෝල් වෝටර් ගියොත් එහෙම
මේක අමාරුයි කරගන්න වැඩේ. මොකද ඇතුලේ තියෙනවා බෝඩ් එකක්. ඒ බෝඩ් එකේ ගොඩක් ලුණු බැඳුනොත් හරි මොනවා හරි වුණොත් ඩ්‍රෝන් එක පාවිච්චි කරන්න බෑ. නමුත් වාසනාවට මගේ ඩ්‍රෝන් එක ප්‍රශ්නයක් නැතුව මම මාත් අතන බය වෙලා හිටියේ. මොකද ඩ්‍රෝන් එක පොඩි ගාණක් නෙමෙයිනේ. ඒ නිසා මම හිතුවා ඩ්‍රෝන් එක ඇත්තටම සවුත් වෙලා ඇති කියලා. ඒ නිසා බැටරි සවුත් වුණාට ප්‍රශ්නයක් නැහැ. බැටරියක් ගන්න පුළුවන්. මම ඔයාලට ප්ලයි කරලා පෙන්නන්නම් චුට්ට. ප්ලයි කරලා කියන්නේ මේ ප්ලයි කරලා නෙමෙයි. ඔන් කරලා. පේනවද දන්නවද උඩේ? රයිට් මේ වань කිසි ප්‍රශ්නයක් නැතුව ඩ්‍රෝන් එක හොඳට වැඩ කරනවා. රයිට්. ඇත්තට මම හිතුවා මොනවා හරි ප්‍රශ්නයක් වෙලා දන්නේ නැහැ කියලා. නමුත් කිසි ප්‍රශ්නයක් නැහැ. ඩ්‍රෝන් එක හොඳටම වැඩ කරනවා. රයිට් මේ බලන්න. මේකේ තියෙනවා මෙතන මේ අපි ප්ලයි කරනකොට ට්‍රැක් කරන්න පුළුවන්. ඒ කියන්නේ මොකක් හරි ඔබ්ජෙක්ට් එකක් සිලෙක්ට් කරලා ඒක ට්‍රැක් කරගෙන ඩ්‍රෝන් එක යන්න මේකේ තියෙන ඔප්ෂන් එකක්. ඉතින් මේ ඒක දාන්න කියලා තමයි මේ සිද්ධිය උනේ. නමුත් දැන් ප්‍රශ්නයක් නැහැ. ඩ්‍රෝන් එක හොඳට වැඩ කරනවා. ඉතින් ප්‍රධානයෙන්ම කියන්න ඕන මොකද මම ඉස්සෙල්ලාම කරේ බැටරිය ගලවලා මෙමරි කාඩ් එකත් ගලවලා හොඳටම පුළුවන් තරම් ඒ වෙලාවෙ ඉතින් එයා ඩ්‍රයි එක නැහැනේ මගනේ. ඉතින් ඒ වෙලාවේ පුළුවන් තරම් මේක ක්ලීන් කරලා ටක් ගාලා ගෙදර ආපු ගමන් මම වෙලාවක් ගත්තේ නැහැ මම ගෙදර එන්න. මොකද ඉක්මනින් මේ ආවා ඇවිල්ලා ටක් ගාලා එයා ඩ්‍රයි කරන තනිකර පැය 3ක් විතර ඔක්කොම ඩ්‍රයි කරා. ඉතින් ඒ නිසා ඒක තමයි කරන්න පුළුවන්. පස්සේ මම ගතතනටත් කෝල් කරලා ඇහුවා මොකද කරන්න ඕනේ කියලා. ඉතින් යාලා ටෙක්නිකල් දේවල් කියනවා මට ඒ වෙලාවේ ඒක කරගන්න විදියක් නැහැ. එහෙම නැත්නම් අරන් එන්න කිව්වා. ඉතින් ඒක අරන් යන්න විදියකුත් නැහැ. ඉතින් මම මගේ පුළුවන් විදියට ආවා හෝ ගියා කියලා මම කරේ ටක් ගාලා සුද්ධ කරා. ඉතින් සුද්ධ කරපු එකේ ප්‍රතිඵලය ඩ්‍රෝන් එක හොඳට තියෙනවා ප්‍රශ්නයක් නැහැ. රයිට් එහෙනම් සියලු දෙනාටම ජය වේවා. ඊළඟ පාර අපි තව වීඩියෝ එකක් බලමු. විල්ලංකා ට්‍රැවල්ස් YouTube channel එක බලන්න. ඒක තමයි ගොඩක් කලා ට්‍රැවල් වීඩියෝ දාන්නේ. ඒකට ගිහිල්ලා පුළුවන් අනිත් වීඩියෝ බලන්න. එහෙනම් සියලු දෙනාටම ජය වේවා.